බලමුද ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. පළවෙනි එක තමයි ඉංග්‍රීසි වලින් කියවන එක. දවසට වෙලාවක් වෙන් කරගෙන ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලින් නිවුස් කියවන්න, පොත් කියවන්න, කතන්දර පොත් කියවන්න, දැනුම වැඩි කරන පොත් කියවන. ඒ වගේම තමයි දෙවෙනි එක තමයි පොතක් මේන්ටේන් කරන එක. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට දන්නේ නැති වචන හම්බ වෙනකොට ඒකේ තේරුම ලියන්න සහ වැදගත්ම දේ තමයි වචන විතරක් පාඩම් කරාට මදි ඒවා සෙන්ටෙන්සස් වලට දාන්න කොහොමද කියලා අනිවාර්යයෙන්ම මතක ඇතුව බලන්න ඕන. දෙවෙනි එක තමයි ඉංග්‍රීසි වලින් හොඳට ඇහුම්කන් දෙන එක. ඉංග්‍රීසි කන්වර්සේෂන්ස් අහන්න පුළුවන්, ඩොකියුමෙන්ටරිස්, ඒ වගේම පොඩ්කාස්ට් වලට ඇහුම්කන් දීම මගෙන් ඔයාලට කරන්න පුළුවන්. සොන්ග්ස් වලට ඇහුම්කන් දෙන එක මගෙන් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඉංග්‍රීසි වලින් කතා කරන එක. ඉතින් මේ සඳහා ඔයාලට පුළුවන් තව පාර්ට්නර් කෙනෙක් හොයාගන්න ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඩේලි ප්‍රැක්ටිස් කිරීම තුළින් ඔයාලට පුළුවන් ඔයාගේ ස්පීකින් ස්කිල්ස් වැඩි කරගන්න.